තිබුණ පැහෙන නීලවර්ණවත සෝබනා ගෝචර වදන් පවසාවිතෝ සමසිත සුපසන් කරනා Krishna Krishna මේ පුංචි Krishna සුකුමාර වෙලා සිත්‍ය කරන්න Krishna Krishna මේ පුංචි Krishna සුකුමාර වෙලා සිත්‍ය කරන්න ක්‍රිෂ්නා ඉතින් වෙනද වගේම අදත් වෙලාවට ඇවිල්ලා නැහැ. එහෙම නේද රාදා? ඔව්. බලන්නකෝනේ. මේ කිරිහොරාට බඩගින්නක් ආපු ගමන්ම අනිවාර්යෙන්ම අපි හොයාගෙන කිරිහොරකම් කරන්න මෙහෙට එයි. මම හරිනේ රාදා? හා ක්‍රිෂ්නා? රාදා ක්‍රිෂ්ණාට කතා කරද්දී ක්‍රිෂ්ණා කවදාවත් වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ක්‍රිෂ්ණා ඇයියෝ මෙච්චර වෙලා ගියේ කියන්න? යාළුවනේ මම ගොඩක් වෙලාවකට කලිනුයි මෙතනට ආවේ. ඔයාලා ඉතින් වෙන කොහේ හරි තමයි මම හොයන්න ඇත්තේ. ඔයාලා මට රසම රස කිරි අරගෙන ආවා නේද? කොහොම වුණත් ඉතින් ඔයාලා සෑහෙන්න පරක්කුයි. අනේ අපිට සමාව වෙන්න ක්‍රිෂ්ණා. මුලින්ම කිරි කලේ මෙහෙට දෙන්නකෝ. සමාව ගත්තා වගේ තමයි. ඔහොම ඉන්න රාදා. ක්‍රිෂ්ණා ඔයා අපිට මල් අරගෙන ආවද? ගෙනාවේ නෑ නේද? ඉස්සෙල්ලාම පොරොන්දුන විදිහට මල් අරගෙන එන්න. ඊට පස්සේ කිරි හැට්ටිය දෙන්න. යාළුවනේ අපිට කිරි ඕනේ නම් මල් හොයාගෙන එන්නම වෙනවා. දැන් මල් පිපෙන ගොඩක් අඩුයි ක්‍රිෂ්ණා. තිබුණත් පරවිච්ච මල් ඇත්තේ. ක්‍රිෂ්ණා කිව්වොත් ඉතින් අපිට අනිවාර්යෙන්ම මල් හම්බ වෙයි. එන්න අපි යමු. මල් හම්බ වෙන්නේ නෑ? හා? ක්‍රිෂ්ණාගේ බඩනලා අහන්න ඇහෙද්දී අපි විතරක් නෙමෙයි දෙවියෝ වුණත් වශී වෙනවා. බලන්න යාළුවනේ මේ හැමතැනම මල් වලින් ලස්සනට පිරීලා ඉතිරිලා ගිහිල්ලා. මේක නම් අනිවාර්යෙන්ම ක්‍රිෂ්ණාගේ බඩනලාවේ සද්ද හින්දා වෙන්නම ඕනේ. අපි ගිහින් බලමු යාළුවා මල් අරන් එන්න කොහෙටද ගියේ කියලා. ඇත්තම කියනවා නම් මේ මල් ලස්සන විතරක් නෙවෙයි හරිම සුවඳයි. මේ බලන්නකෝ. මට නම් මේව කන්න හිතෙනවා. මේ මොකද මේ සිද්ධ වෙන්නේ? ලස්සනට තිබ්බ මල් මේ විදිහට කොහොමද පරවිලා මැලවිලා ගියේ? මොනවා? කවුද මේ අමුතු සතා? මේ කවුද මේ? මම තමයි වවුල් අසුරයා. අන්ධකාරයේ රජා. මගේ මායාකාර ළමයා විනාශ කරලා දාන්න යාවේ. තමුන්ගේ ළමයා. නැත්නම් තමුල්ලා දෙන්න කිව්වෙත්. මොකද්ද දන්නේ මේ නමුතු ගඳ? මගේ අඳුරු සෙවණලි වලින් මේ මල් ටික මං වගේම අඳුරු කරලා දැම්ම ළමයිනේ. මොකද්ද සද්දි? මගේ යාළුවන්ට කරදරයක් වගේ. හරිම දරුණු කුරුල්ලෙක් වගේ. ක්‍රිෂ්ණා!
වෙන්නේ නෑ රාදා. මගේ පුතේ ක්‍රිෂ්ණා. බල්රාම් ඔයා කොහෙද? යශෝදක්කේ ඔයා අපේ රාදව දැක්කද? අනේ දැක්කේ නැහනේ. අපේ විශාක දුවත් නෑ ගිහින් හොයමු. ඔව් අපි එකතු වෙලා යාළුව හොයමු. අයියේ යාළුවා ඉන්නේ ඇතුලේ. අනේ කවුරු හරි මාව බේරගන්න. අයියේ ඔයාලා ගිහින් අර පැත්ත බලන්න. මං ගිහින් මේ පැත්ත බලන්න. ඔයාලගේ මාව බේරගන්න. ඔයාලා ඇත්තටම කොහෙද ඇත්තේ? මේ උඩ මෙහෙ බලන්න. ඔයා ඉන්නේ. ඕ එතකොට යාළුවා ඇයි වවුල් අසුරේ ඔයා වැල්ලුවේ නැත්තේ? මොකද මට ඕනේ අයව විතරයි මම අල්ලලා එල්ලන්නේ. එහෙමද? එහෙනම් මං අද ඔහේ බෙල්ලනවා වවුල් අසුරයෝ. අනේ මේ තියෙන රාදගේ කිරිමුට්ටිය නේද? අනේ අපේ අසරණ ළමයි. එයාලා අර කන්ද පැත්තටවත් ගියවද? එන්න ගිහින් බලමු. අනේ අපිට සුදාමා විශාකා කොහෙද යන්නේ? මදු විශාක ඔහොම ඉන්න. ඔයාට මොනවද ඕන කරන්න වවුල් අසුරයෝ? මාව කාන්ස් රජතුමා ඇව්වේ තමුන්ව ඉවරයක් කරලා දාන්නයි. මොනවද මේ කියවන්නේ? මං හිතන්නවා කකුල් දෙකෙන් එලිලා ඉඳලා මොලේ අඩු වෙලාද කොහෙද? මං හිතන්නවාට කරන්න වෙන්නේ එක හීනෙක් තමයි. අහංකාර කොල්ලෝ මන් තමුන්ව සදහටම ඉවරයක් කරලා දානවා. අන්ධකාරය කියන්නේ මගේ නිවහන. ශක්තියත් අන්ධකාරයයි. මේ වවුල් අසුරයයි අන්ධකාරයේ රජතුමා. ඔයාගේ කට නිකම්ම වැහුණද ක්‍රිෂ්ණා? ගොඩක් අමාරු නම් ඔහොම විවේක ගන්නකෝ. එතකම් මං ගිහිල්ලා ඔයා උඩ එල්ලපු මගේ යාළුවන්ව බේරන් එන්නම්. පොඩි වෙලාවක් දෙන්න. Nang iwaray Krishna. Asa uday nam bibada vedurama kohoma tiyevida. දැන් බලමුකෝ ඔයාට මෙහෙම කරාම රිදෙනවද කියලා.
රජුගේ ලෝකය ආලෝකමත් කරන වෙලාවයි මේ ඇවිල්ලා තියෙන්නේ. බයිරාම් කොමගේ ක්‍රිෂ්ණ පේන්නේ නැහනේ. අනේ යා කරදරේ කොහෙද වෙන්නද? ඔව් කෝ අපේ ක්‍රිෂ්ණ මේ අතන